ඇයි Oppo Find X9 Ultra එකේ කැමරා එක මෙච්චර හොඳ? ඒක වීඩියෝග්‍රැෆි වලිනුත් හොඳයි, ෆොටෝග්‍රැෆි වලිනුත් හොඳයි. ඉතින් මගේ නම කුමාර් ජයරංග. අද මේක ගැන කතා කරමු. මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ ෆෝන් එකේ බ්ලර් වගේ ඉෆෙක්ට්ස් ඒ වගේ දේවල් ගොඩක් ෆේක් කරන්නේ නැහැ. naturally තමයි. ඒ කියන්නේ sensor size එක නිසාම තමයි මේ ෆෝන් එකට මේ වගේ හොඳට perform කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට හේතුව වෙන්නේ මේ ෆෝන් එකට තියෙන 200 megapixel කැමරාස් දෙකක්. ඉතින් මේ කැමරා දෙක වෙන්නේ main කැමරා එකයි ඒකේ 3x lens එක තියෙන කැමරාව. ඊට අමතරව ගත්තම මේකට 10x කැමරාවකුත් තියෙනවා 50 megapixel. ඉතින් මෙන්න මේ නිසා තමයි මේ කැමරා එකේ zoom quality එක එහෙම සෑහෙන වැඩි Vivo X300 Ultra එකට වඩා. මොකද මේ Vivo X300 Ultra එකේ 10x කැමරා එකක් නැහැ. ඒකේ තියෙන්නේ 200 megapixel කැමරා දෙකක්. බට් ඒ වුණාට වැඩිදුර zoom කරන්න ගියාන් පස්සේ ඒකේ තියෙන්නේ අර 200 megapixel කැමරා එක 3.7x කැමරා එකක්. වැරදිවට ගන්න එපා. ඒ කැමරා එකත් සෑහෙන හොඳයි. ඉතින් Oppo phone එකේ wide angle කැමරා එකේ sensor size එක ගත්තොත් 1:1.12 inches තමයි වෙන්නේ. ඊට පස්සේ මේකේ 3 times periscopic telephoto lens එකේ size එක ගත්තොත් sensor එකේ 1:1.28 inches sensor එකක්. ඉතින් මේක ඇත්තටම ගත්තොත් 1 inch sensor එකක් කියලා කියන්න පුළුවන්. මොකද මේ දෙකම 1 inch type sensors දෙකක්. ඊට අමතරව ගත්තන් පස්සේ Huawei වලයි Vivo වලයි තියෙනවා වගේම color spectrum sensor එකකුත් තියෙනවා. plus මේකේ camera calibration එක කරන්නේ Hasselblad ලා. Hasselblad තමයි ලෝකේ දැනට හොඳම quality එකකින් වැඩිම photos ගන්න camera company එක විදිහට ගොඩක් කාලයක් තිබ්බේ. කියන්නේ ඒගොල්ලෝගේ high res images තමයි ඒගොල්ලෝගේ තියෙන featured marketing point එක. ඉතින් ඔයා හිතන්නේ මොකද? දැනට camera පැත්තෙන් ගන්න තියෙන හොඳම phone එක මේක නෙමෙයිද? ඔයාගේ idea comment section එකේ දාන්න.